තවත් එක ලස්සන දවසක්. ඉතින් අපේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අවුරුද්දේ මං ආසම දවස් වලින් එකක් තමයි අපේ අයියාගේ බර්ත්ඩේ එක. ඔයාලා බලනවා ඇති මම මේ මොකක්ද කරන්න කියලා. මං එයාට හැම අවුරුද්දෙම වගේ බර්ත්ඩේ කාඩ් එකක් අනිවාර්යෙන් දෙනවා. ඉතින් දැන් මම මේ හදන ගමන් ඉන්නේ මේ අවුරුද්දේ මං එයාට දෙන බර්ත්ඩේ කාඩ් එක. මෙදා පාරත් එයාගේ බර්ත්ඩේ කේක් එක මගේ අතින්ම තමයි හැදුනේ. ඉතින් එයා හරි ආසයි මං හදන චොක්ලට් කේක් කන්න. ඉතින් ඒ නිසා මං චොක්ලට් කේක් එකක් තමයි මේ හදන්නේ. වෙනදට මේ දේවල් මං මෙයාට හොරෙන් අපේ අම්මලාගේ ගෙදර ඉන්න කාලේ ඉතින් හරි පහසුවෙන් කරගත්තා. ඒ වුණාට මෙදා පාර මට එයාගේ කේක් එක එයාට හොරෙන් හදාගන්න අමාරු වුණා. මොකද අපි දැන් මැරි කරලා එකම ගෙදරක ඉන්න නිසා ඉතින් මට තේරිච්ච දේ ඇත්තටම මෙහෙම ඉන්නකොට නම් සර්ප්‍රයිස් එකක් හොරෙන් දෙයක් කරනවා කියන්නේ හරි අමාරු වැඩක්. බොහොම අමාරුවෙන් සද්ද නැතුව නැගිටලා ඇවිත් මම එයාට පොඩි සර්ප්‍රයිස් එකක් ලෑස්ති කරා. ඉතින් ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඒත් මං හිතනවා එයා එකෙන් ගොඩක් සතුටු වෙන්න ඇති කියලා. ඉතින් මේ රෑ 12ට මං එයාව හැරවගෙන සර්ප්‍රයිස් එක පෙන්වන්න එක්කන් යන වෙලාවේ ටීවී එකේ බර්ත්ඩේ සෝං එකකුත් ප්ලේ කරලා ඇත්තටම අයියා ගොඩක් සතුටු වුණා. මේක අපි දෙන්නගෙම පළවෙනි අත්දැකීම මේ විදියට හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විදියට එක බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරපු. වෙනදට අපි ඩේ අවුට් එකක් යන තැනක හරි නැත්නම් පාක් එකක හරි වගේ තමයි මේ වගේ දේවල් ලෑස්ති කරන්නේ. ඔයාලා අපේ කලින් වීඩියෝස් බලලා තියෙනවා නම් ඒවා දැකලා ඇති. ඒ වුණාට ඇත්තටම මේක හරිම ලස්සන අත්දැකීමක්. යාට හොරෙන් මේ විදියට ලෑස්ති කරලා අපි දෙන්නත් එක්ක එක ගෙදරක මේ විදියට සමරන එක ඇත්තටම මාරම ලස්සන මතකයක් වෙයි අපි දෙන්නට. කවදා හරි දවසක ආයේ මේ වීඩියෝස් බලද්දි ගොඩාක් සතුටු හිතෙයි කියලා මං හිතනවා. ජීවිතේ තව කෙනෙක්ව සතුටු කරලා ඒකෙන් ලොකු සතුටක් ලබන කෙනෙක් තමයි මම. අයියාව විතරක් නෙමෙයි මගේ පවුලේ අයව මගේ යාළුවන්ව පවා මම මේ වගේ සතුටු කරපු අවස්ථා තියෙනවා. ඉතින් මං හිතනවා මගේ ජීවිතය ඇතුළෙත් මට ගොඩක් වෙලාවට සතුට කියන දේ ලැබෙන්නේ මං ඒ වගේ ජීවත් වෙන හින්දා කියලා. අපේ අයියා මම අරන් දෙන දේවල් වලට වඩා ගොඩාක් සතුටු වෙන්නේ මගේ අත් දෙකෙන් මම හදලා දෙන දේවල් වලට. ඉතින් මම හිතනවා අපිට මිනිස්සෙක් සතුටු කරන්න මහ ලොකු දේවල් ඕනෙ වෙන්නේ නැහැ කියන එක. ටිකක් නිදාගෙන උදේම නැගිටලා ගෙදර තියෙන වැඩ ටික කරලා මම ඊළඟට ලෑස්ති වෙන්නේ කිරිබත් ටිකක් හදන්න. ඇත්තටම මේ දේවල් කරද්දි මට හරි අමුතු හැඟීමක් දැනුනේ. මගේ ජීවිතේ මම මේ වගේ දේවල් කරන පළවෙනි වතාව තමයි මේ. හාල් එක ලිපේ තියලා බත් ඉදෙන කල් ලුණු මිරිස් එකකුත් හදාගත්තා මේ කිරිබත් එකත් එක්ක කන්න. ගොඩක් අය හිතන දෙයක් තමයි අපිට අරයා වගේ මෙයා වගේ දේවල් කරන්න සල්ලි නැහැ කියන එක. අපිට සතුටු වෙන්න තව කෙනෙක් සතුටු කරන්න ලොකුවට සල්ලි වුමනා වෙන්නේ නැහැ. අපිට පුංචි වියදමකින් මේ වගේ දේවල් කරගන්න පුළුවන්. මමත් කලින් ජොබ් එකක් කරපු කෙනෙක්. හැබැයි දැන් මම ජොබ් එකෙන් අයින් වෙලා ස්මෝල් බිස්නස් එකක් කරගෙන යන කෙනෙක්. ඉතින් වෙනදා වගේ මගේ අතේ සල්ලි නැති වුණත් දැන් මම හස්බන්ඩ්ව සතුටු කරන්න පුළුවන් විදියට එයාට එදා දවස ලස්සන මතක එකතු කරන්න පුළුවන් විදියට මගේ අතින් මට ලොකු වියදමක් නැතුව කරන්න පුළුවන් දේවල් තමයි මෙදා පාරයාගේ උපන්දිනය වෙනුවෙන් මම ගොඩක්ම කරේ. ඉතින් මේ කිරිබත් කේක් එකටත් එයා ගොඩක් ආස වුණා. එයා ඒක කන්න කැමති වුණෙත් නැහැ. ඒක ලස්සනයි කියලා. ඉතින් ඒ වගේ පුංචි පුංචි දේවල් වලින් පුළුවන් අපිට අපේ ආදරණීයන්ට ලස්සන මතක එකතු කරන්න. ඊළඟට මම හස්බන්ඩ්ගේ අතින් බුද්ධ පූජාවටත් කිරිබත් ටිකක් පූජා කරවලා අපි දෙන්නත් එක්ක පන්සලට යන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. මේ අවුරුද්දේ එයාගේ ජීවිතේ ගොඩාක් බලාපොරොත්තු තියෙනවා එයාගේ ජීවිතය ගැන. ඉතින් එයා ජීවිතේ ගොඩාක් වැටුණු කෙනෙක්. මම ඉතින් මේ උපන්දිනේදී ප්‍රාර්ථනා කරන එකම දේ එයාගේ ජීවිතේ මුලින් ඉඳන් ආපහු නැගිටින්න තිබිච්ච හැම කරදරයක්ම නැති වෙලා නිදුක් නිරෝගීව ඉන්න ලැබෙන්න කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. අපි දෙන්නට උණුනේ මෙදා පාරයාගේ උපන්දිනේ දවස හරි සාමකාමී විදිහට ගත කරන්න. ඉතින් අපි දෙන්න එදා උපන්දිනේ දවසේ ලොකුවට කොහෙවත් ගියෙත් නැහැ. අපි පහුවදා තමයි දාගෙන හිටියේ අපි දෙන්න වෙනුවෙන් ගමනක් යන්න.
චුට්ටක් වටපිටාවේ ඇවිදලා අපි දෙන්න අපහු ගෙදර ගියා. මොකද පහුවදාට අපි දෙන්න ගමනක් යන්න දාගෙන ඉන්නවා. ඉතින් එතකොට මහන්සි නැතිව යන්න ඕන නිසා අපි දෙන්න වෙලාසනින්ම ගෙදර ආවා. මම රෑට කන්න අපේ අයියා ආසම විදිහට පැස්තා හැදුවා. එයා හරි ආසයි මම හදන වයිට් සෝස් පැස්තා එකට. ඊට පස්සේ අපි දෙන්නා චියර්ස් පාරක් දාලා දෙන්නත් එක්ක චුට්ටක් එන්ජොයි කරලා ෆිල්ම් එකක් බලන්න දිය ගත්තා. ඉතින් මේ විදිහට තමයි මගේ මේ vlog එක ඉවර වෙන්නේ. අපි ඊළඟට කොහෙද ගියේ කියලා අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම අරගෙන එන්නම්. අපිව බලාගෙන හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.